මේ වීඩියෝ එකේ තියෙන දේවල් සීරියස් ගන්න එපා. පොඩි ආතල්ලයක් කරන් සතුටින් ඉමු. මචං ආතල්ද ඕනේ? මල්ලි මං ඔයාට කැමතියි පැටියෝ. උඹ මගේ ඇස් ඉස්සරහ හුවෙන්න එපා. 3, 2, 1. මේ පොඩි ප්‍රශ්නයක් මේ. ඇයි මෙයා ඔයා ඔච්චර පරිස්සම් කරන්නේ? ඔව්. බුදුරු වනසතුන්ගෙන් ලෑබරෙන් ගෝමයි. නෑ මං එහෙම ලොකු පරිස්සමක් කරන්නේ ඉස්සර කරා දැන් නෑනේ. නෑ ඉතින් පොඩ්ඩක් බලනවා ඉතින්. පොඩ්ඩක් බලන්න. බලන්න පොඩ්ඩද නේ තියෙන්නේ. ආයෙත් කියන්න පුතා ඒක. බලන්න පොඩ්ඩද නේ තියෙන්නේ. මං ඔයාට කතාවක් කියන්නම්. හොඳට අහගෙන ඉන්න. කොල්ලෙක් වෙලා ඉපදුනා කියන්නේ ශිව. කෙල්ලෙක් වෙලා ඉපදුනා කියන්නේ ශක්ති. මේ දෙකම එකතු වෙලා ඉපදුන ඔයා අම්මට උඟක් බඩගින්නේ. රුපියල් 200ක් දෙනවා. ඒ මොකටද? බල්බයක් ගන්න කාමරේ බල්බ් එක පිච්චිලා. වගේ කෙල්ලෙක් ඉතින් මොකද අමුතුවෙන් බල්බ්? ගග්ගෙක් ගැහුවම පත් වෙන එක නෙමෙයි ඕනේ. ස්විච් එක දැම්මම පත් වෙනවා. ගැස්සල්ලා ගම් මෙතන මජාක්. බොන කොළ 1000ක් මැද්දේ නොබෙන කොළ තමයි සුපිරි. ඔක්කොම මස් ටික කිලෝ එකක් නෑ. ඒත් බොන කොල්ල 1000කුයි නොබෙන කොල්ල එකකුයිත් අඳුරනවා. සුපිරි කෙල්ල. මුලින්ම අන්න එක නවත්තන්න. මම දන්නවා වීඩියෝ වල අනේ මේ ඉන්නේ ඔක්කොම AI ජෙනරේෂන්ස් වල ආයි තැන් වල හිටියවත් නැහැ කියලා මම දන්නවා. එහෙනම් අන්න එක නවත්තන්න මුලින්ම. වා මට ආදරේ මං වාට ආදරේ. ඒ හින්දා ලෝකේ මොනවා කිව්වත් අපිට ප්‍රශ්න නැහැ. ඒව ගණන් ගන්න එපා. අපි ප්ලෑන් කරමු අපේ වෙඩින් එකක් මොනවද කරන්න කියලා. දවසක් ඒවි. අපි හීන වලට යාවි කියන එකට අපි කපල් ඩාන්ස් එකක් කරන්න හැටි අපි කතා කරමු. හරිද? අපි මෙතන මතක් කරලා දෙනවා ඔයගොල්ලන් හැමෝටම. ඒ නිසා හරි රහ තරගයක් බට අනු. කොහමද කැල්ල? අතිවිෂ්ටයි නේද? ධෝනි අපි යන්. දෝ මනේෂා බැන්දනේ. ඔව් ඇන්ටි. අනේ හොඳයි. අනේ හොඳයි. දැන් ඉතින් ළමෙක්කේම හදන්නේ නැද්ද? මට නම් ওই වයස වෙද්දී ළමයි 3 දෙනයි. අමු ඇන්ටිට පුදුම අමාරුවක් නේ තිබිලා තියෙන්නේ ඒක. හැම නායකම ඊට කලින් හෙලිකොප්ටර් එකේ එක හෙලිකොප්ටරයක් කරා. අපි පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක තුනක් කරගෙන යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනි. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර් තුනක් කරගෙන යන්නේ මොකද? එකක ප්‍රශ්නයක් ඔය අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට. මතක තබා ගන්න. நாங்கள் எல்லோரும் ஒன்றா வாழ வேண்டாம் வேண்டும் பொட்ட பொட்டு அண்ணன் டாம் வேணும் டூம் வேணும் தக்கால நடந்துட்டு கியாண்டோட ඒකත් ඇත්තනේ. එතුමල් ඒ කාලේ අපේ අණ්ඩදායකයන් ඉඳන් ගණන් කිව්වනේ යට ඇඳුමේ ඉඳන්. ඒ දණ්ඩ ඔබේ. කොහොමද කියන්නේ? නෑ නෑ එහෙම කොහොමද කියන්නේ? මම කියන්නේ ජනාධිපති කියන්නේ නෑ නෑ එහෙම කියන්නේ මම කියන්නේම නෑ. ජනාධිපතිවරයා වෙතන නැත්නම් ඔබතුමාගෙන් තමයි අපි දන්නේ. දන්නේ ඒක උත්තරේ දන්නේ. පොන්නයෝ උඹට පකේ මයිල් ගහක් හරි තියෙනවද ගහන් කඩුම් තරමේ හරියට වැවිලා පොන්නයා කෙල්ලෝ සෙට් කරගන්න. උඹ අනාථයක් හදාගන්න උඹ මේ නිකන් මේ පොන්නයා කොණ්ඩේ පාඩ කරලා ටික්ටොක් දැම්ම කියලා උඹ එන කැරිය කියලා දෙතන් ඉන්නේ ඌ ගහන පයියට පයින් නැද්ද යනි පකයා කෙල්ලෙත් සෙට් කරලා දෙන්න
පුත්තාලා බෙන්දන උඹ හිතුවාද අපි මේ ගානිකා මඩම් කරනවා කියලා පුත්තා calm down ආයුබෝවන් සබේ මාතුනි පොරුවේ සාරිත්‍රාගුනි ඔන්න එහෙනම් බොලසක්කි බෙරේ ගහලා ගනින් මල්ලි මගේ මන ගියාලා නලලත සිමලා පුරතල්ලු හැටි උඹෝ දැනටමත් කොරාලා ඉවරයි මාතර දිහා ඉඳලා බස් එකක් දාන් ආව කළුතරටත් එයා මේ මුන්දේට පන්දපල් දැන්ව ඉදුකින් ඉනු මැන මගේ පණත් නරගෙන ඔයා සතුටින් ඉනු මැන මගේ ඒ බව කිදින සුරා මේක නික් කසාදයක් නෙමෙයි යඩේ කසාදයක් හරි මාත්‍යා මට තේරෙනවා කලබල වෙන්න එපා මේ වගේ පිළිවෙලක් තියෙනවානේ මට ඒක කරන්න යන්න ඕනේ මගුලක් උනාවේ මම යනවා යන්නට ලුනාවේ මන්නේ මගේ බුදු උනාවේ නන් ධම්මා මක බෑ උනාවේ ඔබ මගේ හදවතේ පැරෙනවා හදවතේ නියුර බලනක් කරා හැබැයි ප්‍රාර්ථනා සත්‍යය යටි බදුවා තමගේ උදු අතරලා උදු මාරු කරගමු අපි උදු මාරු කරගත්තා නේද ඔබේ අතගෙන පෙරසඳාවට යන්නේ රහිත ආදරේ ගයු කුළුඳුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා යන බාරක් අනේ රන්තරන් යන තනකට මාවත් තරන් විගානක අපි පිඟානක්ගෙන ලුණුයි බතුයි හරි කමුයි තින් දේෝ අපි දැන් මෙයාලගේ ප්‍රේම පුරාණයක් සිහි කරලා ලස්සන අෂ්ටක කවි දෙකක් බලමු. මොන්ටිසෝරියේ ඩාඩියේ දෙන්න අපි එක ළඟ තමයි දෙකේ පන්තියේ කක්කි කරගෙන ඇදියේ එක තමයි 10 පන්තියේ ලියුම දීලා ටොපිය කෑවෙත් එක තමයි එහෙව් දෙන්න වඳිනවා අද රැට ජිංගි ජිංගි අම්ම පාසුදු අල්ලලා නෑ වෙන එකෙකුගේ අතින්වත් පාර යනකොට බලලා නෑ මම වෙන කෑලිවර තිලාවතින් වයසකක් නෑ වරදින්න බෑ අම්මගේ සුදු පුතාමු ඕන මගුලක දිවුරනවා මම වෙව්වා තාමත් හොඳ බඩු A few moments later පලයන්ට යන්න නම්බු දීලා කතා කරමු මම වාය හරිය උඩට කාරණාත් වැඩි ඒක කාරණාත් නෙමෙයි උඹ කියන මානජරකම මේ පේන්නේ නැත්තේ මේ වයිසෝ වගේ දැන් මෙතන නෑ හරිය සංදීප කියන්නේ වැලි කැලිය කාලේ දැන් මගේ කොල්ලයි හොඳම යාළුවා බයිකයි ඕන කරගමන් නෙමෙයි මේ ඩෝනියන් දැක් කිල්ලකට වුණා මගේ එක මගේ දුවට තව එක වචනයක් කිව්වොත් මේ සනුවරේ බාර දැරෙන්නේ අපුලුවන් දැක් කරවම් වාහේ මාතෝ දකුණේ මිනිහා හරිය Hey y'all, come look at this. චක්කර චුක්කා මගේ වස්සන එක්කා රෝමේ ෂඩා මගේ
අඩෝ යක්කල දුක්කා ඔබ රෝමේෂ් අනා මොන සිප්පි ගානේ ගයිසේ